ආව ඉතලිය වලට පහක් පොඩි හිටියා. දැන් දෙන්නේ නැහැ නීසර්. දැන් දෙන්නේ නැහැ මොකද කට්ටිය ඕවර්ස්ටේ කරනවා. ඔයා අරන් තියෙන නියම ඩිසිෂන් එක නියම රට. ඒ වාට කියන්නේ අපේ ඉන්නවා 40ක් විතර කට්ටිය. 41. මේ ඊයේ කෙනෙක් දාලා තියෙනවා මේ ප්‍රබන්ධයි මගේ ලයිසන් එක නැති වුණා කියලා. මම කෝල් දෙකයි ගත්තා. ආයෙ වැඩේ කරලා one second. ඒකයි මං කිව්වේ. දැන් කොහොමද වගේ? සැලරි එක කොහොමද? සැලරි සාමාන්‍යයෙන් 60ක් 70ක් වගේ තමයි තියෙන්නේ. 60ක් 70? කීයද මල් ඉතුරු ගන්න පුළුවන් මෙහි? ආට අවුලක් නැහැ. ලක්ෂ 2 3 ගහන්න පුළුවන්. වැඩේ කරමු. ඉන්න මං ඔයාගේ මේ print එකක් තියෙනවා මට දෙන්න. Mali. Enak. Dubai gaya gini kita ya, dah. Right. Advance payment එක දාන්න. මේ ෆොටෝ එක ගන්න. මචං. Can you take a picture? Alright, thank you. ඔයා මල්ලි එහෙනම් මට මේ පේමන්ට් එක දාලා ස්ලිප් එක එවන්න හරි. එහෙනම් ජය වේවා. කරන්න දීපන් කොහෙද? කතා කරන්න දෙයක් නැහැ. මට මගේ සල්ලි දීපන්. මේ සල්ලි නෙමෙයි මට පොඩ්ඩක් ඉස්සෙල් නැගිටින්න දීපන් කො මං ඉස්සෙල් බලමු. කොක්කා! නගාලින් දැක්කේ ආ? යාළුවෝ. යම ගඩේට පිස්සු කොල්ලා. අයින් කොයිස්සලා කඩේ වහලා ඉන්න මේ ලැප්ටොප් ඔක්කොම දාලානේ මම දුන්නේ. ඇත්තද? මේ වැරදි නිසානේ ඔබ දිව්වේ. බලපන් යකෝ කඩේත් තරලා දාලා. මේ මට ඔබත් එක්ක ගනුදෙනුවක් නෑ ආ. මට මගේ සල්ලි ටික දීපන් මං යනවා. සල්ලි? සල්ලි කොහෙද දෙන්නද මං බිස්නස් එකක් කර ඉද්දිම නේ ආවේ. බිස්නස් කියන්නේ ඔබ ලංකාවට ආවා කියලාවත් අපි දන්නේ නැහැ නේ. අර බඩුවන්නේ. දිසිය බං ආවේ. දන්නවනේ මේ වැඩ වගේක් තිබ්බ බං ඒකයි. සති දෙකකින් මං ආයි යනවා. මේ යහන්නේ අපිට මේ බොරු අහන්න ඕනේ නැහැ. ඔබ ගිය පාර ලංකාවට ඇවිත් ගිය වෙලාවේ අපි හිරෙත් ගියා යකෝ. අපේ ක්ලස්ටර්ම කෙනෙක් බං. ඉස්සුවක් කියලා. ඕනිමඩ වං ආවලුනේ. සුකුණා කිව්වා බං. මේ sorry bang. Yo, hello. Oh, mate. Oh, ඒක තමයි මම කියන්නේ.
මම වීසා දෙන්නේ මම නෙවෙයිනේ. වීසා දෙන්නේ එම්බසි ඉන්නේ. ඔව් දිවා ඇග්‍රීමන්ට් එක සයින් කරද්දි ඔය කොහොමද ඇග්‍රී වුණානේ. මේ වලට. එන්න නෑ ලබන සතිය සිකුරාදා එන්න. ඔව් හරි. දැන් බොමි මොකද්ද කරන්නේ? අස් කරනවා ඉතින්. වැඩි ඉවර. ඒ කියන්නේ කඩේ වහනවද? මිස්සුද මං කඩේ වහන්නේ නැහැ. අයිතිකාරය එනවා දැන්. මේ ෆෝන් කඩේ බා. දැන් ඔබ මොකද කරන්නේ මෙතන? මම මේ රෙන්ට් කළා දී. පැය දෙකකට. Fridays only. ඇයි? මම මේකේ අයිතිකාරය යනවානේ පල්ලි. ඒ වෙලාවට ඉතින් මම දාගන්නවා. පැය දෙකකට මගේ ක්ලයන්ට්ස් ලා ගෙන්න ගන්න. අම්මට සරි බඩුවක් නේද? දැන් අරෝ දැන් එනවා. වරෙන් මේ හෙල්මට් එක දෙන්න. කැනි? අපි කොහෙද යන්නේ? දෙක බොමුද? අඩෝ උඹ එහෙන කාලෙකින් මං හම්බුනේ. හා? ඒකනේ. අතෝත් එක තේ බොන්නේ නැහැ. මට මගේ සල්ලි දීපන් මං ගෙදර යන්නේ. අඩෝ. ඒකම කියන්න එපා. අඩෝ උඹ දන්නවා හරි මේමයි. අපි අතර සල්ලි ප්‍රශ්න තියෙනවා මචං. ඒ වුණාට උඹ දන්නවනේ මං බොක්කු උනත් ගලවලා දෙනවා කියලා උඹට. සම්පත් දෙතරින් පැත්ත. ඒ රටා Kakak. මේ මොකෝද බයින්? මට මෙතන ඉඳලා විනාඩි 10 දුර. මෙතන ඉඳලා? අඩු ඉතින් අපි එහෙට යමු. මේ මගේ පොඩි වැඩ වගේකුත් තියෙනවා කරගන්න එහෙට ගිහලා කරන්න පුළුවන්. ඉතින් මොකා එක හෙල්මට් එකක් දී. ඔය ඉතින් අවුලක් නැහැ. දැන් මං කිව්වේ ඉතින් දෙකක් තිබ්බනම් අපි දෙන්නටම යන්න තිබ්බා. ඉතින් මං ගාව හෙල්මට් එකක් තියෙනවා ඉතින්. දෙකක් තිබ්බට මට ගන්න බෑ. ඒක උඹේ මේ බයික් එකේ ආවේ හෙල්මට් එක නැතුවද? මොකද යකෝ බයික් මං කිව්ව මේ බයික් කියන් කියලා. බයික් එක නෑ බං. එතකොට හෙල්මට් එක. මේක මේ ක්ලයන්ට් කෙනෙක් දාලා කියප එක. මං කොහොමද ටැක්සි වලනේ බං යන්නේ. මේක මේ හදිසියෙ හරි බයික් එකක් හම්බුනොත් මම දාගෙන යන්න දියයිනේ. හරි පොරක් බා. මේ හරි දැන් කොහොමද යන්නේ කියහන්කෝ. පස්සේ යන් එන. පස්සේ කිස්සුද බං ජෝක් කරන්න එපා ටුක් එකක් නාත්තලා අපි භාගේ දාලා යමු. මේ මම ඔබත් එක්ක ෂෙයානම් කරන්නේ නැහැ. එහෙනම් ඉතින් උඹ දාපන්. මම උඹට මනුස්සකමට අර භාගයක් දෙන්නේ නැද්ද? මේ මම උඹට දෙයක් කියන්නද ඔයා? ඔබ අපේ ගෙදර එන්න එපා. මම උඹව හම්බුන්නේ නැති විදිහටම ඉන්නම්. හරිනේ? අඩෝ එහෙම කියන්න එපා බං. අඩෝ කට්ටියව දකින්නත් ආසයි. කකා ඒ කට්ටියක් නෑ බං මං කිව්වනේ. ඒ කට්ටියක් නෑ. අඩෝ ඌ නේ බං. මේ මට සුකුණ කිව්වා බං. ඔය උන්ගේ නම් කොහමද සෝෂල් මීඩියා තියෙන උඹ සෝෂල් මීඩියාවක් නැහැ. අනිත් උන්ගේ නම් ලස්සනට අප්ඩේට් වෙනවා. කොටයි නේද මේකේ? මෙටා නෑ. මෙටා හිටියා දැන් නෑ බං. ඌ බ්ලොක් කරනවද කොයිද මම? ඌ බයිටි උන්ගේ නම් ඒජන්සි එකක් දාලා. තොට පිස්සුනේ. අඩෝ මේ යකෝ මම උට උපහාරයක් විදියට උගේ නම දැම්මේ. ඌ හරනම් මට තෑන්ක් කරන්න ඕනේ ඒක. උපහාරය. මෙන්න. අම්මා රටායියා මොකද වෙන්නේ? නග. ඒ අර පොරේ. ඔව්. කාලෙකින් අඳුරන්නත් බෑ. හලෝ. ආයි මචං. ඒ මචං. මොකද මේක අපි මීටරෙන් යනවද? මීටරෙන් හරි කෝදුවෙන් හරි යමන්කෝ. මේ බ්‍රදර් මේකට අපිට මේ කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්.
කාඩ්ඩරි කෑස්ටර් නැත්තම් නිකන් හරි යන් අයියා. නෑ පිස්සුද හිමාරියන්නේ නෑ. මේ බං වෙනියම් මේ $1 million බිස්නස් එකක් කර කර එහෙම වාගේ ෆ්‍රී සර්විස් එකක් ගන්න බෑනේ. එහෙම අවුලක් නෑ. ඒවා කියන්නත් ගා. නෑ මේ බං අවුලක් නෑ. නෑ එහෙම නෙමෙයි. නෑ මංගල් කෑෂ් නෑ ඒකයි. බුවා 500ක් දාලා තියෙනවනේ. හරි මන් දාන්නම් උඹට ට්‍රාන්ස්ෆර් කරන්නම්. හරි කොහොම හරි යමන්කෝ බං. වරක් ගන්න. මෙතන තව දෙන්නෙක් ඉන්නවා. හරිද? ඒකෙන් හින්දා මග නැවතින් නැතුව කෙලින්ම මගේ කාමරේට යවන්න. හරි? සිරාවට? ඔව්. ඒ කවුද මචං ඉන්නේ? මං එහෙම අඳුරන්නේ නැති උන් ඉන්න තැන් වලට යන්න කැමති නෑ ඒකයි. ඒක තමයි කිව්වේ කෙලින්ම මගේ කාමරේට යන් කියලා. රුමේ. මේ මගේ යාළුවෙක්. Hi. හායි. වරේ. හේ. කවුද බං ඒ? කිව්වේ රුමේ. මාර කෑල්ලක් නේ. මේ කෑල්ල කියන්න එපා. මං කියලා තියෙනවා. හරිනේ දැන් ඒකට උඹ යත් එක්කද මේ ගෙදර ෂෙයා කරන්නේ? ඉතින් තාවකාලික ඉන්නවා බං. තනක් හම්බෙනකම්. ඩාඩු තාවකාලිකව නෙමෙයි යා. හැමදාම තියානේ. ලස්සනයි යා. මේ මරෙද්දක් නෑ. ඒ මගේ යාළුවෙක්. ඔය කන්නඩ දෙකලම මුලින් දැන් උඩ හේතුය පොඩ්ඩක් ඔය බොත්තමක් එහෙම ගලවල පොඩ්ඩක් හුස්මක් අටක් ගනින් දාඩිය දාගෙන පිස්සු වගේ නේ බං. අම්මා අඩු මේ පේපර්ස් තියනවද? දැන් මෙතන බලන්න. මේක අඩු මේ මට චූබරයි. හා? චූබරයි. අයියෝ යෝහන් මහා මාර වදෙන්නේ දෙන්නේ බා. දැන් එළියට යන්න බෑ. එළියට? මචං බ්‍රෝ මම රටින් ඉඳලා ආවේ. ඔව් ඉතින් මේ ගේ ඇතුලේ වොෂ්රූම් එක නැද්ද? ඉවරෙන් කොහොමද? හරි. කලින්වත් කිව්වනම් පාරෙන් හරි කරලා එනවනේ ඌක. හරින්කෝ. යමක්. WhatsApp කරන්නකො slip එක payment slip එක මම ඔයාලට දෙන්නම්. Okay. Thank you. ඉසිනේ. Busy. සසකෝ. නිදි. තාම? ඔව්.
ඒ මචං මේ ෆෑන් එකක් නැද්ද බෑ ඇතුලේ? උඹට දාඩියද? නෑ නෑ මං කිව්වා අර එක්සෝස් ෆෑන් එකක් තිබ්බනම් එයා ඒක රිෆ්‍රෙෂ් වෙනවා. මෙහෙනම් එහෙම යන්නේ නැහැ. උඹලා හිටු තැන තිබ්බද? එහෙම. නෑ බං මං කොහොමත් සෙටල් වෙලා නෑනේ බං තාම. කොහොමත් මේ යන විදිහට මට තව මාසයක්වත් ඉන්න වෙයි ලංකාවේ. මේ රුමේ. මෙයා තමයි මං කිව්ව අර රට යන්නේ යාළුවා යොහාන්. යොහාන්. එහෙනම් ඉතින් මෙයාත් අපි දැන් ඉන්න කාමරෙන් නැත්තේ නේ? නෑ. මෙයා මේ ෆස්ට් ටයිම් ආවේ. මචං මේ රුමේ Hi. මෙතන ඇත්තටම really nice place chill. කොළඹ කියලා හිතන්නවත් බෑ. දැන් මම මුඩත් කිය කීටි ඒ කියන්නේ මූ හිටපු තැන් එක්ක බැලුවාම මෙතන super. දැන් වෙන්නේ කොහෙද? මම හොටෙල් එකේ ඉන්නේ බයින්නේ. ගෙවලා තියෙන්නේ දවස් 20කටම මාර වියදමක් ඉතින්. නෑ ඉතින් උඹට මගේ රූම් එකෙත් ඉන්න තිබ්බා මේ නෑ හිටියේ නැත්තම්. ඒක අවුලක් නෑ. කොහොමත් ඉවා රට අයගේ යාළුවෙක්නේ. මේ හැබැයි මම නම් අවුලක් නෑ. හැබැයි මගේ යාළුවා එයා එක විදියක් එහෙමනේ. මේ තව කවුරු හරි ඉන්නවද? මේ මායි මගේ යාළුවයි මේ රූම් එක ෂෙයා කරන්නේ. සසරි. සසරි! සසරි! ඉන්න මෙයා තමයි සසර. වෙයි. සසරනේ යොහාන්. Hi. Johan. Hi. මොකෝ දන්ද හැමනේ? නෑ මේ අද උදේම අපේ ටීම් එකේ මේ මැච් එකක් තිබ්බා. Excuse me. මෙයා මචං ගේම් සීන් එකේ ඉන්නේ. Nice. සසරි මෙයා මේ ළඟදි රට ඉඳන් ආවේ. මෙයා හිටපු ගමන් රට යනවා, ආපහු හොරාටම ලංකාවට එනවා, ආපහු රට යනවා අන්න ඒ වගේ සීන් දෙක මෙයා ඉන්නේ. නෑ. Business visitor. නවතින්න තරක් කොහෙද? මේ මං කිව්වා ඉතින් අපේ රූම් එකෙත් ඉන්න පුළුවන් ෂෙයා කරගෙන ඔයාලා නැත්තම්. මේ අපි ඉන්න රූම් එකේද? එතකොට නෑ මගේ රූම් එක ෂෙයා කරගන්න පුළුවන්. මට නම් ඉතින් අවුලක් නෑ. ඉතින් අයියාගේ යාළුවෝ වෙන්නේ. ඒනොට ඉතින් අරයා තමයි දන්නේ චුට්ටගේ. අපෝ නෑ no thanks. ඒ ප්‍රශ්නයක් නෑ. මම කොහොමද දැන් මේ හොටෙල් එකට ගෙවලා තියෙන්නේ දවස් 20කට. බලමු. මේ මෙතන පොඩි මේ චිල් එකක් තියෙනවනේ. සසරි! මේ ඔයාගේ ෆෝන් එක රින් වෙනවා. ඉන්නවා. මොනවද ඔයා කියන්නේ? ඇයි යන්නේ? මං කිව්වා ඔයා කැමති නෑ කියලා. මොකද්ද? අර පොයිනවට. ඕයි. මේ මිනිස්සයා මේ අපේ මේ ලොකු තාත්තගේ වයස වගේ. අර දැන් ඔයා කැමතිද ලොකු තාත්තා මෙහෙ ඇවිල්ලා නවතිනවට? මම නම් කැමති නෑ ඉතින්. එහෙනම් මොන එකකටද කිව්වේ යා එනවට කැමති කියලා? ඉතින් මං කොහොමද මේකේ මිනිස්සයාගේ මූලට කියන්නේ? ඉතින් මං කියනවා ඇහුන්නේ නැද්ද කලින් ඔයා කැමති නැති වෙයි කියලා? මං හෙඩ්ෆෝන් දාගෙන නේ හිටියේ මට ඇහුන්නේ නෑ එහෙම එකක්. දැන් රට අයියේ ඉන්න කිව්වා ඔය මනුස්ස නවතිනවා. හරි ඉතින් දවස් 10කට 15කට වගේ නේ. පිස්සුදනේ. මේ අර යොහාන් රහින පුලුකාරයෙක්. මේ නිකන් රට ගිහපු පාටක්වත් ඔයාලට පේනවද? හරි ඉතින් අපි මොකද කරන්න කියන්නකෝ. අපි රට අයට මැසේජ් එකක් දාමු. මේ WhatsApp group එකේ දාන්න. බෝඩිමට හදපු එක. WhatsApp group එක බෝඩිමට? ඔයාගේ පොඩ්ඩක් ඉන්න. මම ඇඩ් කරන්න. හරි. මේක නම් මේ පරණ එකක් හරි ටික දවසක් හදලා. හරි ඔන්න මම යවුවා.
මේ බලන්න. බලන්න. උන් කැමති නෑ. උඹ ඉන්නවට. මැසේජ් එකක් දාලා. අඩෝ මම කියන්නේ බා. අඩෝ මම මෙතන ඉන්නම් බා. මේ මම ඉන්න දන චාටර් උයි මගේ ෆෝන් එකවත් charge කරන්න ඉන්නේ. උන් කැමති වුණත් මම කැමති නෑ ඔයා ඉන්නවට. අඩෝ එහෙම කියන්න එපා. අඩෝ මේ කොහෙවත් යන කෙල්ල දෙන්නේ කිල්ල මාව කපන්න එපා බං. පොඩ්ඩක් මට පිටිට යන්න මං අසරණ වෙලා ඉන්නේ. කොහොමද? යකෝ රට ගිහිල්ලා තොච්චර කෙලවෙච්ච එකක් මම දැක්කම අයියා. මොකද්ද? අඩෝ ඒක තමයි බං මං කියන්නේ. මට දවස් 10කට විතරනේ බං ඉන්න ඕනේ. හරි මම බලන්නම් බා. ඒක ෂුවර් කරන්න එපා. මේ මොනවද බං මේ මල්? ඒ ඔතන මගේ මල් අන්න එපා බං. අඩෝ බිස්නස් එකක්ද? අඩෝ හරිනේ ඉතින්. මම ඔන්ලයින් මාකටිං නේ බං කරන්නේ. මම උද කැම්පේන් එකක් ගහලා මේක වයිරල් කරලා දෙන්නක් කියලා කියපන්. මම ඒවා දැන් කරන්නේ. කියා. අයියෝ යන් අයියෝ මේ ඔබ ගැන දන්නවා. හරිද? ඔබ ගිහිල්ලා සද්ද නැතුව අරගෙන වාඩි වෙලා ඉඳපන්. මම ගැන බලන්න.